හායි ඔයාලා හැමෝම හොඳින් නේද? අද නම් මම ඕගලන්ට ගෙනාවේ කුකින් වීඩියෝ එකකුත් නෙමෙයි මොනවාද මල් පැල වීඩියෝ එකකුත් නෙමෙයි මේ තමයි ඇත්තටම Air Force එකේ 75th anniversary එකට තිබුණ එක්සිබිෂන් එක. ඒක බලන්න ගියා මට හිතුණා ඇත්තටම ඔයගොල්ලොත් එක්ක මේක ෂෙයා කරගන්න එක නම් හරි වටිනවා කියලා. සමහර විට ඔයගොල්ලෝ බලන්න යන්නත් ඇති බලන්න නොගිය කෙනෙක් ඉන්නවා නම් ආයි දවසක මේ chance එක අත්හැර ගන්න එපා ඇත්තටම. තරම්ම වටිනවා. ලොකු කුඩා මහලු හැම කෙනාම මම දැක්ක පුදුමාකාර ආසාවකින් තමයි උනන්දුවකින් තමයි මේක බැලුවේ. අපි නම් දවස් දෙකක්ම ගියා. දැනීම ගන්න ඒ වගේම විනෝදාශ්‍රය සඳහා ඒගොල්ලන් එක ඉවෙන්ට්ස් arrange කරලා තියෙනවා. ඇත්තටම හැම අවුරුද්දක් ගානෙම පැවැත්වෙන්නේ නැහැ. ගොඩක් වෙලාට ඒගොල්ලන්ගේ මොන හරි විශේෂයෙන් ඔය 50th anniversary 60th ඒ වගේ දැන් මේ ගමන 75th anniversary එකට තමයි මේක තිබුණේ. ඉතින් ඒ නිසා ආයි පාරක් ආවොත් නම් ඔයගොල්ලෝ මේ chance එක මගේ අරගන්න එපා ඇත්තටම හරිම අගය කරන්න ඕනේ මේ Air Force එකේ කාර්ය මණ්ඩලයේ ඒගොල්ලෝ මේක පුදුමාකාර විදිහට organize කරලා තිබුණා. යන අයට ප්‍රවාහන පහසුකම් සලසලා තිබුණා. ඒ කියන්නේ දැන් ගෝල් රෝඩ් එකේ ඉඳන් බස් එකේ එන කෙනෙක්ට නම් එතනින්ම බස් මේ Air Force එකෙන් ලෑස්ති කරලා තියෙන ට්‍රාන්ස්පෝර්ට් එක අරගෙන ටිකට්ස් ගන්න තැනට එන්ට්‍රන්ස් එකට යන්න පුළුවන් වුණා. ඒ වගේම වාහනයකින් ගියා නම් ඒත් ඒ වගේ වාහන පාකින් එකේ ඉඳන් ටිකට්ස් අරගෙන ඊට අමතරව එතන එන්ට්‍රන්ස් එකට යන්න පුළුවන්. එනකොටත් ඒ වගේ ඒක නම් පුදුමාකාර සර්විස් එකක්. එහෙම නැත්නම් මේ ගොඩක් අයට හැමෝටම පයින් ගොඩාක් දුර යන්න ඕනේ එන්ට්‍රන්ස් එකට එනකොටත් ඒ වගේ පයින් ගොඩාක් ඇවිදගෙන එන්න ඕනේ. ඉතින් ඒක නම් ලොකුම සේවයක් වුණා. ඉතින් ඒක නම් ඇත්තටම අනිවාර්යයෙන්ම අගය කරන්න ඕනේ. ඊට අමතරව ඇතුළේදී හැම දෙයක් ගැනම අපිව දැනුවත් කරා ඒගොල්ලන්. අහන හැම දෙයක්ම කියලා දුන්නා. ඒ තිබුණ හැම කවුන්ටර් එකකම ඉන්න නිලධාරීන් බොහොම මිත්‍රශීලී. ඊට අමතරව ඒගොල්ලන් ෆොටෝස් අරගෙන දෙනවා. ඉතින් ගොඩ එක්කෙනෙක් දෙන්නෙක්ට නෙවෙයිනේ දහස් ගානකටනේ. ඒකට ඒගොල්ලන් පුදුම ඉවසීමකින් තමයි වැඩ කළේ. හැමෝටම ෆොටෝ එකක් අරගන්න කිව්වම අරන් දෙනවා. මොකද ඇතුළට හෙලිකොප්ටර්ස් වලට ඇතුළට එහෙම නැග්ගාම ඒගොල්ලන් තමයි ෆොටෝස් අරගෙන දෙන්නේ අපිට. ඊට අමතරව ෆොටෝ ෂූට් කරන්න තැන් තිබුණා. ඉතින් ගොඩක් දේවල් තිබ්බා. ඉතින් මේ ඔක්කොම අතරේ අපිට කෑම කන්නත් වෙනම තිබ්බා ස්ටෝල්ස් අපිට ඕන දෙයක් අරගෙන කන්න. ඊට අමතරව Air Force එකේ සුවනීය කවුන්ටර් එකක් තිබ්බා. අපිට ඕන නම් සුවනීය එකක් එහෙම ගන්න. ඇත්තටම මට නම් පුදුමාකාර අභිමානයක් ආඩම්බරයක් දැන් අපේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගැන මේක මේ දකින්නකොට ඉතින් ආයි දවසකට තිබුණොත් මම නම් අනිවාර්යයෙන්ම බලන්න යනවා කියලා හිතුවා. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න. ඔයගලන්ටත් අපූර්ව දෙකීමක් වේවි. ස්ථාවර අතු සහිත යානයක් දක්වා විකාශනය වී තිබෙනවා. අද වන විට එය ලිහිලිය මාත් ඛණ්ඩය දක්වා දියුණු වී තිබෙනවා. අඛණ්ඩ පරීක්ෂණ මගින් කිලෝමීටර් 22ක මෙහෙයුම් පරාසයක් සහ ප්‍රයත්න ආසන්න කාලයක් අවශ්‍ය වැඩි සිටීමේ හැකියාව ඇති වුණා. සහිත ආවේක්ෂණ පද්ධතියක් ස්ථාපිත කර තිබෙනවා. මෙය අපේ රටේ ගුවන් පරීක්ෂණ ශ්‍රේෂ්ඨ ලැබූ දැවැන්ත පියවරක්. பாதுகாப்பு பொறுப்பான விடயங்களில் மட்டுமல்லாது சமூக செயற்பாடுகளிலும் பல முக்கியமான பல விடயங்களை மேற்கொண்டு வருகிறது. இலங்கை விமானப்படையானது
Indigenous unmanned area vehicle capability, beginning with the Lihinia project. What started as a simple conceptual design gradually evolved into an aluminum fixed-wing twin-engine UAV, eventually leading to the present Lihinia Mark series. Through continuous development, testing and refinement, the Sri Lanka Air Force has successfully demonstrated unmanned area surveillance. මේ තමයි රේඩාර් යන්ත්‍ර ඩිස්ප්ලේ කරලා තිබුණ යුනිට් එක. මේ වෙලාවේ දැන් මේ අන්තිම දවසේ මියුසිකල් ෂෝ එකක් ඉවර වීගෙන යන කිට්ටුව මම හිතනවා 11ට කිට්ටු ඉරෑ. ඉතින් ඒගොල්ලන් දැන් මේ අස් කරන්න හදන්නේ මම අහගෙන එක ඔෆිස් කෙනෙක් කියනවා හෙට උදේ 6 වෙනකොට තිබුණ විදිහටම ඔක්කොම ක්ලීන් වෙලා ක්ලියර් වෙලා තියෙන්න ඕනේ කියලා කිව්වයි කියලා. ඒගොල්ලන්ට ඕඩර් එක ආවා කියලා. ඉතින් ඇත්තටම මම හිතන්නේ ඒගොල්ලන් ඉදා රැය එළි වෙනකම්ම වැඩ කරන්නේ නැති මහන්සි වෙන්නේ නැති යථා තිබුණ පරිදි මේක ගන්න. ඉතින් හරිම දුක හිතුණා. මොකද කොච්චර මහන්සි එදා ඒ දවසෙත් ඒගොල්ලන් උදේ ඉඳන්ම ඒ දවස් තුනේම එක විදිහටම මහන්සි වෙලානේ. ඉතින් ඇත්තට මේගොල්ලන්ට මගේ ප්‍රණාමය මේ වෙලාවේ පුද කරනවා.